මොකද ඉතින් අද අපි ඇවිත් ඉන්නේ තවත් ස්පෙෂල් හයි ටී එකක් try කරලා බලන්න. ඉතින් මේක මේ ඔයාලට මේ වටපිටාව දැකලා පුරුදු විනා අපි අද ඉන්නේ කොස්ගම ලැවෙන්ඩර් ගාඩන් හොටෙල් එකේ. ඉතින් ලැවෙන්ඩර් ගාඩන් හොටෙල් එකේ 21 22 23 කියන්නේ වීකෙන්ඩ් එකේ ස්පෙෂල් දෙයක් සිද්ධ වුණා. ඒක තමයි එයාලගේ වෙඩින් එක්සිබිෂන් එකත් එක්ක පැරලීම යන හයි ටී බුෆේ. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ වෙඩින් එක්සිබිෂන් එක බලන්න නෙමෙයි. හැබැයි හයි ටී බුෆේ එක try කරන්න තමයි අද අපි ඉන්නේ. ඉතින් බලමු හයි ටී බුෆේ එකේ මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ. සෑහෙන ලොකු වෙරයිටි එකක් තියෙන සුපිරි හයි ටී බුෆේ එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තිනවා මේ අවිස්සාවෙන සිතාවු පුරවරේට. ඉතින් එන්න මාත් එක්ක හයි ටී එකේ මොනවද තියෙන්නේ බලන්න. ඉතින් අපි මුලින්ම රිසර්වේෂන් එක ක්ලියර් කරගත්තා. රසමරස කොක්ටේල් එකකින් තමයි ගෙස්ලා හැමෝම ඔයාලා වෙල්කම් කරේ. ඒක මම ෆස්ට් ටයිම් දැකපු ස්පෙෂල්ම දෙයක් මේ හයි ටී එකේ තිබුණා. කොක්ටේල් එකෙන් පස්සේ හොටෙල් එකේ තිබ්බ ලස්සන ෆ්ලවර් ඇරේන්ජ්මන්ට්ස් ඩෙකොරේෂන්ස් බලලා ඉවර වෙලා අපි අයිස් කොෆි එකක් ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ සේවරි කෝන් එක බුෆේ එකේ. තාම 100% ෆිල් වෙලා තිබ්බේ නෑ අපි මේ වීඩියෝ එක ගත්ත වෙලේ. මුලින්ම තිබුණා උළුඳු වඩේ, පරිප්පු වඩේ, ෆිෂ් රොටි, චයිනීස් රෝල්ස්, සමෝසා, එළවලු රොටි, ඒ වගේම ස්ටෆ් චිලි, චිකන් නගට්ස්, ෆිෂ් කට්ලට්, චිකන් ටාට්, මිනි බර්ගර්ස් වගේ ගොඩාක් සේවරි අයිටම්ස් මේ බුෆේ එකේ තිබුණා. ඒ වගේම තමයි මේ හයි ටී බුෆේ එකේ ස්පෙෂල්ම දෙයක් විදියට ලස්සන සුෂි කෝන් එකක් තිබුණා. සුෂි වර්ග 3ක් විතර අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ දේවලුත් රස බලන්න අමතක කළේ නෑ. ඊට අමතරව මිනි පීට්සා, චිකන් වින්ග්ස් වගේ කෑම් වර්ග ගොඩාක් මේ බුෆේ එකේ සේවරි කෝන් එකේ තිබුණා. ඉතින් මම දැක්කපු ලොකුම වෙරයිටි එකක් තියෙන හයි ටී බුෆේ එකක් තමයි මේ ලැවෙන්ඩර් ගාඩන් එකේ හයි ටී බුෆේ එක. ස්වීට් ලවර්ස්ලට පිස්සු හැදෙන ඩෙසර්ට් කෝන් එකක් මේ හයි ටී බුෆේ එකේ තිබුණා. මිනි කප් කේක්, චීස් කේක්, ස්ට්‍රෝබෙරි, මූස් වර්ග, මිනි ඩෝනට්ස්, ඊක්ලෙයාස්, ක්‍රීම් කැරමල්, වටලප්පන්, චොක්ලට් කේක්, බටර් කේක්, ස්විස් රෝල්, ෆ්ලේවර්ස් කිහිපයකින් ජෙලි වගේම එකී මේකී නොකී ඩෙසර්ට් වර්ග ගොඩක් රස බලන්න අපිට පුළුවන් වුණා. බුෆේ එකේ කිව් එකේ ඉන්න ගමන් බොන්න අපි අයිස් මයිලෝ එකකුත් ගත්තා. පොඩි කිව් එකක් හැදිලා තිබුණ නිසා මම හිතුවා මුලින්ම එකපාරින්ම කෑම ටික බෙදා ගන්නවා කියලා. ඉතින් මම චයිනීස් රෝල්ස්, සමෝසා, ඒ වගේම තමයි කොච්චි සම්බෝල දාපු රසම රස රොටි එකක් තිබ්බ ඒක, ඒ වගේම තමයි එළවලු රොටි. ඊට පස්සේ මම තව ආසම වුණ එකක් තමයි මේ ස්ටෆ් චිලි බනානා පෙපර් එකක් ඇතුළට රස ෆිලින් එකක් පුරවලා ෆ්‍රයි කරලා තිබ්බ එකක්. ඊට පස්සේ මේ සොසේජ් තිබුණා, චිකන් නගට්ස් මං ආසම එකක් මං එකකින් වැඩිපුර ටිකක් බෙදාගත්තා. ඉතින් ඔහොම තමයි මගේ ප්ලේට් එක සර්ව් එකයි ගියේ. මොකද ඒ තරම් වෙරයිටි එකක් තියෙනවා. එහෙනම් මෙතන ඉඳන් ඔයාලා බලන්න අපි මොනවාද බෙදාගත්තේ කියලා. සුෂි වලට ඩිපින්ග්ස් විදියට වසාබි, සොයා සෝසුයි තිබුණා. ඒ වගේම තමයි අනිත් අයිටම්ස් වලට ස්වීට් චිලි සෝස් එකයි, ටොමාටෝ කෙචප් එකයි තිබුණා ඩිපින්ග්ස් විදියට. මේ තියෙන්නේ හයි ටී එකේ තවත් ස්පෙෂල්ම කෝන් එකක්. මේ තමයි බෙවරේජ් කෝන් එක. මම දැකපු හයි ටී වලින් මම ගියපු ලොකුම බෙවරේජ් කෝන් එක තිබ්බේ ලැවෙන්ඩර් ගාඩන් එකේ
හයිටි එකේ බෙවරේජ් කෝන එක. ඉතින් බෙවරේජස් වලට අයිටම් 10කටත් වඩා තිබුණාද මන්ද? ඇත්තටම ටී වර්ගම තිබුණා 5ක් 6ක් වගේ. ඒ කියන්නේ පීච්, ලෙමන්, බෙරි වගේ එක එක ෆ්ලේවර්ස් වලින් ටී තිබුණා. ඒ වගේම තමයි ෆ්ලැට් ටමි, ඩෙටොක්ස්, තව එක එක නම් වලින් ඩෙටොක්ස් වර්ග කිහිපයකුත් තිබුණා. ඒ වගේම තමයි ඔයාලට ආවනම් රස බලන්න පුළුවන් වුණා කියුකම්බර් ජූස්, පපායා ජූස් වගේ ෆ්‍රෙෂ් ජූස් වර්ගත් මේ බෙවරේජ් කෝන එකේ තිබුණා. මේ ඇක්ෂන් ස්ටේෂන් එක හරිම ස්පෙෂල්. මෙතන හැදෙන්නේ මසාලා චායි එකයි හොට් චොක්ලට් එකයි. ඉතින් අපි කන ගමන් ගන්න මසාලා චායි එකකුයි හොට් චොක්ලට් එකකුයිත් ගත්තා. මේ කෑම හැම එකක්ම හරිම රසයි. ඒ වගේම තමයි හරිම ෆ්‍රෙෂ්. මේ සේවරි අයිටම් වලින් මම ඇත්තටම ගොඩක්ම කැමති උනේ මේ චයිනීස් රෝල් එකටයි. ඒ වගේම තමයි චිකන් ටාට් එකක් තිබුණා. ඒ වගේම රසම රස එග් සෑන්ඩ්විච් එකක් තිබුණා. ඒ වගේම තමයි මෙයාලගේ මිනි බර්ගර් එකත් හරිම රහයි. ඒ වගේම කියන්න ඕනේ මේ හොට් චොක්ලට් එක නම් හරිම රිච්. ඒ වගේම තමයි මසාලා චායි එක. ඒකත් රසටම තිබුණා. කෑම කන ගමන් එන්ජොයි කරන්න මෙයාලා DJ එකක් එහෙමත් ඇරේන්ජ් කරලා තිබ්බා. ඒ වගේම ඩාන්සින් අයිටම්ස් කීපයක්, ඒ වගේම තව ෆන් ඇක්ටිවිටීස්, ෆන් එන්ටර්ටේන්මන්ට් ඇක්ටිවිටීස් ගොඩක් මේගොල්ලෝ ඕගනයිස් කරලා තිබ්බා මේ හයිටි එකේ. ඒක මම දැකපු හරිම ස්පෙෂල් දෙයක්. ඔන්න ඉතින් අපි ඩෙසර්ට් වල රස බලන්නයි යන්නේ. ඩෙසර්ට් වල රස බලන අතරතුරේ මම ඔයාලට මේ හයිටි එක ගැනයි හොටෙල් එක ගැනයි පොඩි විස්තරයක් කියන්නම්. හයිටි බුෆේ එකේ ප්‍රයිස් එක උනේ රුපියල් 1990යි. ඒ වගේම තමයි හොටෙල් එක තියෙන්නේ කොළඹ අවිස්සාවේල ප්‍රධාන පාරේ කොස්ගම. Google Map එක දාගෙන ආවොත් ඔයාලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ හයිටි බුෆේ වීඩියෝස්, තව බුෆේ වල වීඩියෝස් කරලා තිනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන් මගේ channel එකට ගිහිල්ලා. ඒ වගේම තමයි ඔයාලට මොන හරි තව සජෙෂන්ස් තියෙනවා නම් ඒව කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒව try කරලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න, like කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. Thanks for watching.